so good. Hi, welcome back to my channel. ඔයාලට කොහමද? අද අපි යනවා ට්‍රිප් එකක්. ඔයගලන් වගේ channel එක බලන අය නම් ඔයගලන් දන්නවා මම කොච්චර කැමතිද ලංකාවේ coastal areas වලට යන්න කියලා කොයිතරම් මම එක enjoy කරනවද කියලා. ඉතින් ඒ නිසාම අදත් අපි හිතුවා මේ පැත්තට යන්න. ඒ විතරක් නෙමෙයි මේක vlog එකක් විදිහට ඔයගලන්ට අරගෙන එන්න. ඔයගලන් තාමත් මගේ channel එකේ බලපු නැති වීඩියෝස් තියෙනවා නම් බලන්න. ස්පෙෂලි යමුද මාත් එක්ක වැලිගම කියලා මම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒකේ මම ගෝල් වැලිගම මිරිස් ඒ පැත්ත කවර් වෙන විදිහට වීඩියෝ එකක් කරලා තියෙන්නේ. ස්පෙෂලි channel එකට ඔයගලන්ට හෙල්ප්ෆුල් වෙන්න. මොකද මම පර්සනලි ගොඩාක් හොටෙල් ස්ටේස් එන්ජොයි කරන කෙනෙක්, රිලැක්ස් කාම් වයිබ් එකක් එන්ජොයි කරන කෙනෙක්. ගොඩක් කලාවට ගියොත් මම එක තැනක එක හොටෙල් එකක රිසෝට් එකක නැවතිලා ඉන්න කෙනෙක්. මාව දන්න අය දන්නවා ඒක. මගේ සෝෂල් මීඩියා ෆලෝ කරන අයත් ඒක දන්නවා. හැබැයි මම මගේ channel එක පටන් ගත්තට පස්සේ එක vlog එකක් ඇතුලේ ගොඩාක් තැන් එක්ස්ප්ලෝර් කරන එක මම හිතන්නේ ඔයගලන්ට යූස්ෆුල් වෙන හින්දා ඒ වගේම ඔයගලන්ත් ඒ වගේ දේවල් බලන්න කැමති නිසා එකම තැනක බේස් වෙන්නේ නැතුව මගේ vlogs අරගෙන එන්න try කරනවා. ඉතින් මේ vlog එකත් ඒ වගේ vlog එකක්. මෙතනත් අපි යන්නේ down south උනාට යන්නේ මිරිස්ස පැත්තට උනාට අපි කලින් ඔයගලන්ට පෙන්නපු නැති දේවල් එහෙම නැත්නම් සමහර විට ඔයගලන් අහලත් නැති තැන් තියෙන්න පුළුවන්. සමහර අය මටත් වඩා මේ තැන් එක්ස්ප්ලෝර් කරලා ඇති. ඒ වගේ අයට පුළුවන් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. මම දන්නේ නැති දෙයක් තියෙනවා නම් අපිට ඒක මට වගේම අනිත් අයටත් යූස්ෆුල් වෙයි. ඉතින් අද අපි බලමු. අපි එක්ස්ප්ලෝර් කරන්න අයිඩියා එකක් තියෙනවා තැන් කීපයක්ම. අද හෙට අපි මෙහෙ ඉන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් මාත් එක්ක ඉඳලා අපි මොනවද කරන්න යන්නේ කොහෙද යන්නේ කියලා බලන්න. ඒ වගේම ඉස්සරහට channel එකේ මම ඔයගලන්ට ලංකාවේ ගොඩාක් තැන් එක්ස්ප්ලෝර් කරන්න වගේම මම හිපු තැන් ඔයගලන්ට ආය වීඩියෝස් වලින් අරගෙන එන්න අයිඩියා එකක් තියෙනවා. ස්පෙෂලි හොඳ හොටෙල් ස්ටේස් වගේ දේවල් මම හිතනවා ගොඩක් අයට යූස්ෆුල් වෙයි. ඒ පැතිවල තියෙන එක්ස්කර්ෂන්ස් ඇක්ටිවිටීස් මොනවද කියන දේවලුත් පෙන්නලා ඔයගලන්ට හොඳ travel itineraries ඉස්සරහට අරගෙන එන්න අයිඩියා එකක් තියෙනවා. මේ දවස්වල මගේ vlogs ටිකක් slow වෙයි, frequency එක චුට්ටක් අඩු වෙයි. මං ටිකක් වැඩත් එක්ක busy වෙලා ඉන්න හින්දා. හැබැයි ඉස්සරහට ගොඩක් regularly videos අරගෙන එන්න අයිඩියා එකක් තියෙනවා. මම channel එක pause කරන්නේ hold කරන්නේ නැහැ. මම පුළුවන් තරම් videos අරගෙන එන්න අයිඩියා එකක් තියෙනවා. ඉතින් අපි බලමු. Stay tuned. ඔයාලට මතකද අන්තිමට ඔයාලා ට්‍රිප් එකක් ප්ලෑන් කරපු දවස? නිකන් ට්‍රිප් එකක් බුක් කරා නෙමෙයි. ඔයාලා ඉන්ටෙන්ෂනලි ප්ලෑන් කරපු ට්‍රිප් එක මොකක්ද? අපි ඇත්තටම ට්‍රිප් එකක් යන්නේ රිලැක්ස් කරන්නද? එහෙම නැත්නම් අපි ට්‍රිප් එකක් ගියා කියලා කියන්නද? අපි ගොඩක් වෙලාවට ලංකාවේ ඉන්නකොට ඩවුන් සවුත් යමු කියලා හරිම කැෂුවලි කියනවා. හැබැයි කීයෙන් කී දෙනාද මේ ට්‍රිප් එක ප්‍රොපර්ලි ප්ලෑන් කරන්නේ fully enjoy කරන්න? මම මගේ trips plan කරනවා හරිම නිවී හැනහිල්ලේ intentionally. ඔයාලා දකින්නේ අපි පහු කරන්නේ වැලි පැන්න. ගොඩක් අයගේ classic food stop එක down south trip එකක් යනවා. හැබැයි මට ඊට වඩා special brunch idea එකක් මගේ itinerary එකේ තිබ්බා. තව ටිකකින් මම ඔයාලට පෙන්නන්නම් අපි brunch වලට කොහෙද ගියේ කියලා. very soon. අපි කොළඹින් පිටත් වුණේ උදේ 9ට විතර. මං හිතනවා මේ වගේ ඩවුන් සවුත් ට්‍රිප් එකක් යනකොට දේ 7ත් 9ත් අතරවත් ඔයගලන්ට පිටත් වෙන්න පුළුවන් නම් හොඳයි කියලා. මොකද එහෙම නැත්නම් ඔයගලන් ගොඩාක් ලේට් වෙනවා. ඔයගලන් දවසෙන් භාගයක්ම ගත කරන්නේ පාරේ නිසා. අපි හයිවේ එක යූස් කරා ස්පීඩ් එකට වගේම ලස්සන සීනික් ෂොට්ස් ටිකක් ගන්නත්. ඉතින් අපේ ෆස්ට් ස්පොට් එක අපි ප්ලෑන් කරලා තියෙන්නේ ගෝල් වල. ඔයගලන් බලාගෙන ඉන්න අපි මේ කොහෙද යන්නේ කියලා. පොඩි වැස්සකටත් අහු වුණා. සින්දුවක් දාගෙන සින්දුවක් කිය ගමන හරිම ස්ලෝලි රිලැක්ස් එකේ එන්ජොයි කරා. හලෝ. තැඹිලි ගෙඩි දෙකක් දෙනවද ආන්ටි? කුරුම්බ තියනවනේ.
කුරුම්බද රස තැඹිලිද රස? තැඹිලි රසයි. එහෙනම් දෙකක් කපමු. ඔයාලා අහලා තියනවාද මතකයි අම්මේ කියන සින්දුව නලින් පෙරේරාගේ. ඒක හරිම ලස්සන ටචින් බයිලා සින්දුවක් අම්මා ගැන කියවෙන. ඔරිජිනල් සෝං එක නම් කියලා තියෙන්නේ මොලි බැස්ටියන්. තාමත් අහලා නැත්නම් අහලා බලන්න. ඒක හරිම ලස්සන සින්දුවක්. අපි මේ සින්දුව අහගෙන එනකොට තමයි අපිට ඒ අම්මව හම්බ වුනේ. ඒ ලස්සන අම්මා පාරේ ඉඳගෙන තැඹිලි විකුණනවා. එයාගේ වයසත් බලන්නේ නැතුව එයාගේම දෙපයින් නැගිටින්න. එයාගේ බිස්නස් එක එයා ආඩම්බරෙන් කරගෙන යනවා. සමහර වෙලාවට ට්‍රිප් එකක් කියලා කියන්නේ ඩෙස්ටිනේෂන්ස්ම නෙමෙයි. මේ වගේ පොඩි පොඩි මොමන්ට්ස්. ඉතින් අපි හිතුවා එයාට අපිට පුළුවන් විදියට සපෝට් එකක් දෙන්න. කතාවෙන් ඔන්න අපි ගෝල් වලටත් ආවා. ගෝල් කියලා කියන්නේ ඩවුන් සවුත් ට්‍රිප් එකක් යනකොට ස්ලෝ විදියට දවස ගත කරන්න පුළුවන් සිටි එකක්. බීචස් විතරක්ම නෙවෙයි. මෙහි තියෙන හිස්ටරි එක, ආකිටෙක්චර්, මෙහි තියෙන ලස්සන ඊස්තටික් ස්ට්‍රීට්ස්, ඒ හැමදේම මම නම් පර්සනලි ගොඩාක් කැමති දේවල්. අපි මේ යන්නේ ගෝල් ෆෝර්ට් එකට. ඔයාලත් ඇවිදින්න ගෝල් ෆෝර්ට් යනවා නම් ටිකක් උදේම එහෙම නැත්නම් සන්සෙට් එකකට වගේ එන්න. එතකොට රස්නේ ටිකක් අඩුයි. රෙස්ටරන්ට්ස් කැෆේස් වලට එන අය හොඳටම දන්නවා පාකින් නම් මෙහෙ ටිකක් ට්‍රිකි. කැෆේ එක රෙස්ටරන්ට් එක ඉස්සරහම වාහන පාක් කරගන්න බැරි වෙයි. ඒ විතරක් නෙමෙයි ඔයාලා ටයිට් බජට් එකක ඉන්නවා නම් කැෆේස් රෙස්ටරන්ට්ස් try out කරන්න කැමති නම් මේ ෆෝර්ට් එක ඇතුලේ තියෙන කැෆේස් රෙස්ටරන්ට්ස් ගොඩක් එක්ස්පෙන්සිව්. ඒකට හේතුව මේ ඔෆර් කරන රේට්ස් ටුවරිස්ට්ලට එහෙම නැත්නම් ෆොරිනර්ස්ට ඔෆර් කරන රේට්ස්ම තමයි අපිටත් ලැබෙන්නේ. ඒ නිසා ඔයා බජට් එකකට ට්‍රිප් එකක් යන කෙනෙක් නම් එන්න කලින් ටිකක් හොයලා බලන්න. Instagram pages වල ඒගොල්ලන්ගේ menus ඒ වගේම rates උත් mention කරලා තියෙනවා. අපි ට්‍රිප් එකක් ටුවර් එකක් යනකොට financial planning කියන දේ අත්‍යවශ්‍ය වෙනවා. හැබැයි මම personally travel කරනකොට tours යනකොට ඒ වගේම මට experience එකක් ලබා ගන්නකොට මගේ පවුලේ අයට මම experience එකක් ලබා දෙනකොට අනවශ්‍ය විදියට budget කරන කෙනෙක් නෙමෙයි. මට වැදගත් වන්නේ මං එතනදී ගන්න experience එක, ඒ experience එකට මම කොයිතරම් කැමතිද, ඒ experience එක මට කොයිතරම් meaningfulද, මම ඒ යන තැන මට උපරිම විඳින්න පුළුවන්ද කියන එක විතරයි. දැන් මම මේ ඇවිදගෙන යන්නේ අපේ රෙස්ටරන්ට් එක හොයාගෙන. ඒක හරිම ලස්සන colonial style boutique spot එකක්. ඒ වගේම එතන classy high end place එකක්. Mostly a favorite with tourists. Let's see if it lives up to the hype. දැන් අපි ඉන්නේ මම බ්‍රන්ච් ප්ලෑන් කරපු ලොකේෂන් එකේ. මගේ අයිටනරි එකේ ෆස්ට් ස්ටොප් එක. The Bungalow Golf Fort. First impression was actually very good. අපි ඇතුළට ආපු ගමන් එයාලා අපිව warmly welcome කරා. මෙතනට ටිකක් කලින් ඉඳලා වැහලා තියෙනවා. ඒ හින්දා outdoor seating වැස්සට තෙමිලා තිබුණේ. ඒ නිසා එයාලා අපිව ඉන්වයිට් කරා ලොබි ඒරියා එකට අපිට කම්ෆර්ටබල් වෙන්න කියලා මෙනු එකක් දීලා අපේ ඕඩර් එක ගන්න ලෑස්ති කරා අපිට ඉන්ඩෝර් ටේබල් එකක් ලෑස්ති වෙනකම්. මම නිතරම අහලා තියෙන කම්ප්ලේන් එකක් තමයි මේ වගේ ටුවරිස්ට්ලා ඇට්‍රැක්ට් කරන ප්ලේසස් වල ටුවරිස්ට්ලාට ලැබෙන තරමටම ඇටෙන්ෂන් එක ලෝකල්ස්ට ලැබෙන්නේ නැහැ කියලා. එහෙමත් නැත්නම් ලෝකල්ස්ලව නිග්ලෙක්ට් වෙනවා කියලා. එහෙම නැත්නම් ටිකක්
නරක විදියට සලකනවා කියලා. especially hospitality spaces වල, restaurants, beauty spas වල වගේම antique shops වල ඒ වගේ videos පවා මම දැකලා තියෙනවා. personally මට ඒ වගේ දෙයක් තාම experience කරන්න ලැබිලා නෑ මම travel කරනකොට. මෙතන the bungalow golf fort hospitality ගැන කතා කරද්දී hospitality was genuinely excellent. මම මෙතන ගොඩාක් ෆිල්ම් කරා. ඒගොල්ලන් මට ඒකට ගොඩාක් සපෝට් කරා. ඒගොල්ලන් මට පවර් බැංක් එකක් පවා දුන්නා මගේ කැමරා එකේ බැටරි එක ස්ටඩි තියාගන්න මම ගොඩාක් ෂූට් කරපු නිසා. ඉතින් ඇත්තටම මේ වගේ පොඩි පොඩි gestures හරිම වැදගත්. ඒ අයත් එක්ක අපි මේ ගත කරන ටයිම් එක මේ එක්ස්පීරියන්ස් එක truly elevate කරගන්න. මම ඔයගලන් එක්ක කතා කර කර ඉන්නකොට ඔයාලා මේ ස්පේස් එක දකින්න ඇති. මේ ලස්සන colonial architecture එක, boutique style interior, මේ හැමදේම ලස්සනට thoughtfully design කරලා තිබ්බා. මේ place එක හරිම classy, ඒ වගේම හරිම sophisticated restaurant එකක්. හරිම ඉක්මනින්ම මේ වෙනකොට අපේ ටේබල් එක අපිට ලෑස්ති වෙලා ලැබුණා. දැන් අපි anxiously බලාගෙන ඉන්නවා අපේ order එක එනකම්. මොකද අපි මේ වෙනකොට කිසිම දෙයක් කාලා බීලා හිටියේ නෑ. ගොඩක් බඩගින්න හිටියේ. මේ වෙනකොට දවල් 2:00 විතර වෙලා. පොඩි ටිප් එකක්. timing matters. ඔයාලා brunch එක plan කරන්න peak hours වලට පොඩ්ඩක් පහු කරලා. එතකොට ඔයගලන්ට ටිකක් වැඩිපුර හොඳ සර්විස් එකක් ලැබෙනවා, better seating arrangement එකක් ගන්න පුළුවන්. ඒ නිසාම හොඳ relaxed experience එකක් විඳින්න පුළුවන්. මේ වෙනකොට අපි brunch එකත් එක්ක order කරපු drinks arrive වුණා. banana and peanut butter smoothie එකක්, ඒ වගේම මම ආසාවෙන් order කරපු fresh mango juice එක. smoothie එක නම් ගොඩාක් රසට තිබ්බා. it was rich and filling, but honestly මම expect කරපු mango juice එක නෙමෙයි මට ලැබුණේ. මම හිතන්නේ ඒක 100% fresh mango juice එකක් නෙමෙයි. ඒකට මොනවාම හරි artificial දේවල් mix කරලා තිබුණා. ඔන්න ඊට පස්සේ අපේ first dish එක අපිට ලැබුණා fish and chips. honestly මේ වගේ පැත්තකට ආවම කවුද කැමති නැත්තේ fresh fish try කරන්න. ඒ හින්දා තමයි අපි fish and chips එකක් try කරන්න හිතුවේ. but unfortunately main menu එකේ fish and chips තිබ්බේ නෑ. අපිට ඒක ගන්න උනේ kids menu එකෙන්. ඉතින් ඒකින්ද තමයි මේකේ portion එක මෙච්චර පොඩි. හැබැයි ඉතින් ඒ meal එක ගොඩක් රසට තිබ්බා. ඔයාලත් මේ වගේ high end spots තෝරගන්නවා නම් ඒ තෝරගන්නේ ඒ experience එක නිසාම වෙන්න ඕනේ. ඒ නිසා ඒ වගේ experience එකක් ගන්නකොට කවදාවත් rush කරන්න එපා. හිමින් ඒ මොහොත විඳින්න. ඒ atmosphere එක විඳින්න. ඒකට තමයි ඔයාලා ටිකක් වැඩිපුර ගාණක් pay කරන්නේ. ඔන්න ඊළඟට අපේ chicken burger එකත් ආවා. කැමරා එකේ පේනවට වඩා මේ burger එක ලොකුයි. ඒ වගේම හරිම filling. මේක ඇතුලේ chicken patties 3ක් තියෙනවා. ඒ වගේම side එකෙන් fries උත් ආවා. මේක හරිම රසට තිබ්බා. මම genuinely මේක ගොඩක් enjoy කරා. It was satisfying and well put together. fish and chips portion එක පොඩි නිසා අපි මුලින් හිතුවා අපිට කෑම ටිකක් තව වැඩිපුර order කරන්න වෙයි කියලා. හැබැයි මේ burger එක නිසා ඒ වගේම අපි ගත්ත drinks ඉඳලා we were completely full. අපිට ඉඩක් තිබ්බේ නෑ dessert එකක්වත් order කරන්න. and just to mention මේ කිසිම දෙයක් paid promotion එකක් නෙමෙයි. අපි අපේ meal එකට pay කරා. අපිට කන්න පුළුවන් තරම් ප්‍රමාණයක් විතරයි අපි order කරේ. ඒ වගේම මේ හැම දෙයක්ම මගේ genuine අදහස්. travel කරනකොට මම ඉගෙන ගත්ත දෙයක් තමයි ඔයාලා හැමදේම
එක සැරේම කරන්න අවශ්‍ය නෑ. එකම දවසේ ගොඩක් තැන් try out කරන්න ඕනි කියලා දෙයක්වත් නෑ. ඒක නිසා තමයි මම නිතර ගෝල්ෆ් ෆෝර්ට් එන්නේ අලුත් තැන් discover කරන්න. ඉතින් ඔයාලා මගේ vlogs වලදී ඉස්සරහටත් දකි මං අලුත් තැන් discover කරන්න ගෝල්ෆ් ෆෝර්ට් එනවා. දැන් අපි වැලිගම පැත්තට යන්නේ. මේ වෙනකොට ටිකක් වහිනවා, traffic, ඒ වගේම පොඩි delay එකකුත් තියෙනවා. But that's okay. They are all part of the journey. අපි decide කරා අපි stress වෙන්නේ නැතුව, pressure වෙන්නේ නැතුව, හෙමින් මේ ගමන enjoy කරනවා, ලස්සන තැන් දැක්කම නවතිනවා, ඒ තැන් විඳිනවා කියලා. දැන් අපි මේ පම් කරන්නේ ශ්‍රී ලංකා Air Force Base එක කොග්ගක. මෙතන මේ ඔයාලට පේන මොඩල් එයාක්‍රාෆ්ට් එකත් එක්කම ශ්‍රී ලංකා Air Force එකෙන්ම රන් කරන රෙස්ටොරන්ට් එකකුත් තියෙනවා. මම හොයලා බලපු විදිහට ඒකේ නම කැටලීනා ග්‍රිල් රෙස්ටොරන්ට්. මම හිතනවා මම මේ නම ප්‍රොනවුන්ස් කරපු විදිහ හරි කියලා. ඒක වැරදි නම් පළයා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න. අපි බලමු ආයෙමත් අපි ඩවුන් සවුත් එන වෙලාවක අපි ඒ රෙස්ටොරන්ට් එක try out කරමු. කුඳුරාහදින් ගෙයුගීතයන් ඔබගේ සවන් බැකුණී නැතිදෝ මුවකින් හොවෙන් සිත සැරසූ වදන් මාගේ සවන් වැකුණේ එයිදෝ ඇතින් බලා සුවඳින් ලියා දුන්තාරුකා මල්කුයිදෝ අසවල් අරන් හැයන්නේ මගෙන් හොරා ගෙනනේදෝ කුඳුරාහදින් ගෙයුගීතයන් ඔබගේ සවන් බැකුණී නැතිදෝ මුවකින් හොවෙන් සිත සැරසූ වදන් මාගේ සවන් වැකුණේ එයිදෝ Hi, what's up? ඔන්න දැන් තමයි අපි එළියට යන්නේ හවස. අපි වැලිගමට තමයි ආවේ දවල් කෑමෙන් පස්සේ ගෝල් වල ඉඳලා අපි වැලිගමට එනකොට පහමාරත් පහු වෙලා. හේතුව අපි මග නවත්ත pictures videos අරගෙන sceneries දිහා බල හිමීට එනකොට ගොඩාක් වෙලා ගියා. ඉතින් අපි plan කරපු time එකට වඩා සෑහෙන වෙලා ගියා. ඒ නිසා මම හිතුවා අපි රෙස්ට් කරන්න නැතුව අපි එහෙමම එළියට එමු කියලා. ඉතින් ඒ විදිහටම අපි ඔන්න එළියට යනවා. අපි ගිය පාර ඔයාලට vlog එක බලුවා නම් මතකයි අපි ඩිනර් වලට ආවේ කායි බීච් වැලිගම. ඒ නිසා අපිට ආපෞසරයක් එතනටම යන්න උමනාවක් තිබ්බේ නැහැ. අපි එතනට ගොඩක් කැමති. අපි හිතුවා මේ පාර පෙට්ටි මිරිස්ස යනවා කියලා. මං එතනට කලින් ගිහිල්ලා නෑ. ඒ හින්දා තමයි මං හිතුවේ පෙට්ටි මිරිස්ස යනවා කියලා. ඉතින් කායි ගිහිල්ලා තියෙනවා. ඒ vibe එක experience කරලා තියෙනවා. මේකත් pool club එකක්. ඒ වගේම beach access තියෙනවා. ඉතින් මෙතන ටිකක්
එක්ස්පීරියන්ස් කරලා බලන්න ඕනි කියලා හිතුණා. ඕගලන් කලින් vlog එක බැලුවා නම් ඒකෙදිත් මම කියලා තියෙන එක තැනකදී පෙට්ටි මිරිස්ස යන්න ඕනි කියලා. හැබැයි ඒ වෙලාව අයිඩියල් ටයිම් එක උන් නෑ එතනට යන්න. ඉතින් ඒ හින්දා මේ ටයිම් එක මං හිතනවා අයිඩියල් වෙයි කියලා එතනට යන්න. කායි මං ගොඩක්ම කැමති තැනක්. අපි බලමු කායි එකත් එක්ක කම්පෙයාර් කරපුවම පෙට්ටි කොයි වගේද කියලා. අපි යන ගමන් හෙට මං හිතන් ඉන්නේ කායි අහංගම යන්න. කායි අහංගම එහෙමත් නැත්නම් කැක්ටස් for lunch. අපි බලමු මේ දෙකෙන් මොකක්ද අපිට යන්න පුළුවන් කියලා. ඒත් එක්කම කියන්න ඕනේ අපි වැලිගම තමයි අද නතර වෙලා ඉන්නේ. ඉතින් ඔයගලන්ට පෙන්නන්න හොටෙල් ස්ටේ එකක් කරන්න විදිහක් නැහැ. මොකද අපි පර්සනල් ස්පොට් එක නැවතිලා ඉන්නේ. ඉතින් හොටෙල් ස්ටේස් කරනකොට ඒව පෙන්නන්න. අපි දැන් පෙට්ටි මිරිස්ස ගිහලා බලමු. ඩවුන් සවුත් ට්‍රැවල් කරනකොට මම ඒක ගැන ආසම කරන දෙයක් තමයි අපි විසිට් කරන හැම තැනම හරිම යුනික් ඩිෆරන්ට් පර්සනැලිටි එකක් තියෙන්නේ. කම්ප්ලීට්ලි ඩිෆරන්ට්. අපි කලින් ගිහිපු තැන ගෝල් වල තිබ්බ ඒ කලෝනියල් චාම් එකේ ඉඳන් අපි දැන් මේ ඇවිල්ලා ඉන්න තැන මේ තියෙන කලර්ෆුල් බීච් ෆ්‍රන්ට් ක්ලබ් වයිබ් එක සම්පූර්ණයෙන්ම වෙනස්. හැම තැනම තියෙනවා ඒගොල්ලන්ටම ආවේනික වෙච්ච ලස්සන ස්ටයිල් එකක්. මම මෙතනට එන්ටර් වුණ වෙලේ ඉඳන් මං ජෙනුවින්ලි මේ වයිබ් එකට ගොඩාක් කැමති වුණා. මෙතන තිබුණේ ටිපිකල් ලවුඩ් ක්ලබ් ඇට්මොස්ෆියර් එකක් නෙමෙයි. මෙතන හරිම රිලැක්ස්ඩ් ට්‍රොපිකල් එනර්ජි එකක් තිබ්බේ. ඒ වගේම ඒගොල්ලන් ප්ලේ කරේ ලැටිනෝ සල්සා මියුසික්. මම පර්සනලි ඒ මියුසික් වලට ගොඩක් කැමතියි. මට ෂුවර් නෑ එදා වැලන්ටයින්ස් ඩේ එක නිසා ඒගොල්ලන්ට තිබ්බ ස්පෙෂල් තීම් එකක් නිසාද ඒ වයිබ් එක මට දැනුනේ කියලා. ඒ නිසා මම හිතනවා මම ආයෙමත් එන්න ඕනේ මෙතනට රෙගියුලර් ඩේ එකක fully experience කරන්න ඒගොල්ලන්ගේ usual vibe එක. හැබැයි මම honestly හිතනවා මේ evening එක හරිම ලස්සන relaxing evening එකක් වුණා අපි දෙන්නටම. මේ ට්‍රිප් එක roughly දවස් දෙකක ට්‍රිප් එකක් වුණා ඩවුන් සවුත් වලට. 2 days and 1 night. මම try කරා මේ දවස් දෙකම එක බ්ලොග් එකකින් අරගෙන එන්න. හැබැයි එතකොට වීඩියෝ එක ටිකක් ටික වැඩි වෙනවා. ඒ නිසා මම decide කරා මේ වීඩියෝ එක parts දෙකක් විදියට vlogs දෙකක් විදියට අරගෙන එන්න. එතකොට ඔයගලන්ට අවශ්‍ය කරන details visuals ඇති වෙන්න තියෙනවා අපි visit කරපු places වල වගේම අපි ගත්ත experience එකට සමානම experience එකක් ඔයාලටත් ගන්න පුළුවන් මගේ videos බලලා. Usually මගේ vlogs වල මම short clips include කරන්නේ නැහැ. මම කැමති ඒ හැම moment එකේම අවශ්‍ය කරන length එක context එක ඔයගලන්ටත් මම විඳපු තරමටම ඒ සමානවම දෙන්න. එතකොට ඔයාලටත් ඒ place එක මට තරමටම feel වෙන හින්දා. ඔයාලා මොකද ඒක ගැන හිතන්නේ? මට ඒක comment section එකේ comment එකක් දාගෙන යන්න. මේ මගේ trip එකේ part 1 එක මම ඉක්මනට මගේ අනිත් vlog එකත් part 2 එකත් upload කරනවා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මං ඊළඟ දවසෙත් කොහෙද ගියේ මොනවද කරේ කියලා. ඉතින් මේ වීඩියෝ එකත් ඉවර වෙනකම් බලාගෙන ඉන්න. Also stay tuned for part 2. Avocado or mango? මම usually කැමරට එළියට ගියාම order එකක් place කරන්න ඒ තරම් වෙලාවක් ගන්නෙ නෑ. මම මොනවද crave කරන්නේ මං ඒක order කරනවා. ඒ මේ දවසේ මගේ partnerට පොඩි hard time එකක් තිබ්බ decide කරන්න එයා මොනවද try කරන්න කියලා. After a bit of back and forth අපි දෙන්නම agree වුණා අපි ශ්‍රී ලංකන් cuisine එක මේගොල්ලන්ගෙන් try කරලා බලනවා කියලා. මෙතන seating options variety එකක්ම තියෙනවා. ඔයාලට ඒක පේනවා. beach front tables,
top floor views, ඒ වගේම cabana like blocks. හොඳට privacy එක්ක. අපි තෝරගත්තේ මේ cabana like blocks. මං කියන්න ඕනේ මෙතන මේ ලස්සන atmosphere එක වර්ණනා කරනවා වගේම ඒගොල්ලන්ගේ hospitality එක ගැනත් කියන්න ඕනේ. That is excellent. මෙතන හිටියේ ගොඩක්ම foreigners-ලා. මම ඔයගලන්ට කලිනුත් කිව්වනේ මේ trade එකේ tourist attractions මේ වගේ තැන්වලට අපිට ගියාම සමහර අය ගොඩක් වෙලාවට complain කරනවා foreigners-ට තියෙන attention එකම ඒ warmth එක මේ hospitality එකම locals-ට ලැබෙන්නේ නැහැ කියලා. හැබැයි මේ staff එක locals-ලටත් එකම warmth එක එකම attention එක දීලා හරිම ලස්සනට treat කරා. අපිට කොයි වෙලාවකවත් neglected feeling එකක් නම් දැනුන්නේ නැහැ. 1, 2, 3. Okay, now we go with the back, with the right That's back. curry chicken. Exactly the same move. And Eight, prawn 5, 6, keeping here. 7. So put them two. 1, 2, 3, 4. මේ තියෙන්නේ අපි ඕඩර් කරපු මීල් එක. මට එදා ඇත්තටම ඕන වුණා rice and curry කන්න. ඒ නිසා අපි ඕඩර් කරා යාළගේ chicken rice and curry එකක්. බලන්න එක හරිම රසපාටයි. ඒ වගේම ඇත්තට මේක රසයි. The flavors were spot on. එකම දේ ඒ rice portion එක ටිකක් පොඩි. හැබැයි chicken curry එක නම් generously serve කරලා තිබ්බා. අපිට ඒගොල්ලන්ගේ prawn පොල් රොටි එක try කරන්න ඕනේ වුණා. ඒකත් රසයි. හැබැයි ඒ රොටි එක traditional පොල් රොටි රස නම් නෙමෙයි. ඒක නිකන් plain රොටි එකක් මං හිතන්නේ. But no complaints. මුළු meal එකම අපි හරිම ආසාවෙන් enjoy කරා. Let's go with the music. Right, see. Chocolate. Thank you. Avocado juice coming up. Okay, all right. Enjoy. Okay. මම එදා හවස දැක්ක ලස්සනම සෙග්මන්ට් එකක් තමයි ඒගොල්ලන් කපල්ස් වලට arrange කරලා තිබ්බා complimentary salsa session එක. free salsa session එකක්. එතන හොඳ dancing community එකක් හිටියා. ඒ වගේ මේ dancing train කරන්නත් හොඳ trainer කෙනෙකුත් හිටියා. මං හිතනවා එදා හවසට romantic touch එකක් add වුණා කියලා ඒ whole atmosphere එකට. Lady with the right leg side is right, 2, 3, 4, 5, 6. One more thing, we have amazing photographer, Asanka. Is don't like the people when they're not smiling. The pictures is look really good. Good? Yeah? Ready? Mambo, 3, 2, go. Is 1, 2, 3, 4, 5, 6. Again. 1, 2, 3, 4 cucarachas. Ready? Side left. 1, 2, 3, 4, 5, 6, 7, 8. We go to mambo. Is 1 mambo. 1, 2, 3. On 5, you're raising. So prepare for the turn. Let's go. 1, 2, 3, and later 5, Eat this 6, first. 7. Easy peasy. Change the partner. In 5. Okay, find the partner. Find the partner. Quickly. travel ගැන කතා කරනකොට ගොඩාක් අය හිතනවා travel කරන්න අපිට ගොඩාක් සල්ලි ඕනේ, ගොඩාක් free time ඕනේ කියලා. හැබැයි ඒක ඔයාලට ගැළපෙන විදිහට adjust කරගන්න පුළුවන්. ඔයාලගේ budget එකේ හැටියට, ඔයාලගේ convenience එකේ හැටියට. ඒ කිව්වේ ඔයාලගේ free time එකේ හැටියට. අවශ්‍ය වෙන්නේ ඔයාලගේ environment එක ටිකක් change කරන එක තමයි. මම මේ down south ආපු දවස් දෙක මට mental reset එකක් වුණා. different air, different sounds, different energy. ඒ හැමදේම අපි slow down වුණා. සමහර වෙලාවට අපි leisure කියන දේ ඒ තරම් prioritize කරන්නේ නැහැ. හැබැයි ඒක අපේ ජීවිතවලට අත්‍යවශ්‍යම දෙයක්. ඒ වගේම තවත් සමහර වෙලාවට අපි හිතනවා leisure කියලා කියන්නේ කම්මැලි වෙන එක, අපේ දවස ප්‍රොඩක්ටිව් නැති වෙනවා. ඇත්තටම හැම දවසක්ම ප්‍රොඩක්ටිව් වෙන්න ඕනේ කියලා නීතියක් නැහැ. අපි ගොඩාක් මහන්සිලා වැඩ කරනවා, අපි ගොඩාක් ස්ට්‍රෙස් වෙනවා. ඒ නිසා අපිට ඒ තරම් ප්‍රොඩක්ටිව් නැති මේ වගේ ස්ලෝ ඩවුන් වෙන දවස්, අපි චුට්ටක් ඉඳගෙන මියුසික් අහගෙන ඒ වගේ ගත කරන දවස් වලින් අපේ මූඩ් එක කම්ප්ලීට්ලි වෙනස් වෙනවා. ඒ වගේ දවසුත් අපේ හෙල්ත් එකට අපිට ඕනේ. ඒ වගේම හැම වෙලේම අපිට ලක්ෂරි වැකේෂන්ස් අවශ්‍ය නැහැ. ෂෝට් ට්‍රිප් එකක්, කෑම, හොඳ කම්පනි, ඒ වගේ දේවල් වලින් අපේ මූඩ් එක සෙට් කරනවා වගේම අපේ හෙල්ත් එකත් බැලන්ස් කරනවා. Food is so good. One mambo without leave. මම මේ කෑම කන ක්ලිප්ස් ටික ටිකක් ෆාස්ට් ෆෝවර්ඩ් කරලා තිබ්බේ මුලින්. එනකොට ඔයගලන්ට ක්ලියර්ලි පේනවා අපි කොච්චර කෑම එන්ජොයි කරාද කියලා.
මේන් මීල් එක ගත්තට පස්සේ අපි මෙනු එකේ දැක්ක චොක්ලට් බිස්කට් පුඩින් එකක් ඒගොල්ලන්ගේ තියෙනවා. මම ගෙදර නිතර හදන ඩෙසර්ට් එකක් ඕක. ඒ නිසා අපි හිතුවා ඒක try කරන්න. Well, it wasn't really my idea. My partner wanted it. ඒ වුණාට අන්තිමේදී මම ඒකට ගොඩාක් කැමති වුණා. පේනවා නේද මගේ මූණ? ඔයාලා හිතුවනම් අපි දැන් යන්න ලෑස්ති වෙනවා කියලා තාම නෑ. අපි තව ටික වෙලාවක් හිටියා. මේ ප්ලේස් එක වටේම ඇවිත්තා. ඒ ලස්සන බැලුවා. ඔයාලටත් මං මේ ක්ලිප්ස් වල ඒ හැමදේම පෙන්නනවා. ඒ විතරක් නෙමෙයි අපි තවත් food and drinks enjoy කරා. සමහර වෙලාවට vibe එක Tamanට match වෙනකොට ඒකට ඔයා aligned කියලා දැනෙනකොට ඔයාට rush කරන්න හිතෙන්නේ නෑ. ඒ වගේ දෙයක් තමයි මෙතනදී උනේ. මට ඒ නිසා ඉක්මනට මෙතන දාලා යන්න හිතුන්නේ නෑ. මම කොහොමත් slow travel වලට හරිම කැමති කෙනෙක් tight schedules වලට වඩා. මගේ travel itinerary එක දවසකට මම දාගන්නේ special තැනක් එහෙම නැත්නම් තැන් දෙකක්. එතකොට මට ඒක relax එකේ විඳින්න පුළුවන්. මට ඕනේ එතන present වෙන්න. ඒ දේවල් හොඳට observe කරන්න. ඒ atmosphere එක absorb කරන්න. තව තැනකට rush කරන්නේ chase කරන්නේ නැතුව. ඉතින් ඒ විදිහට මේ දවසක් අපි ගත කරා. travel කරනකොට අපි අනිත් අයත් එක්ක අපේ partnersලා වෙන්න පුළුවන්, group එකක් එක්ක වෙන්න පුළුවන්. අපි තවත් දේවල් ඉගෙන ගන්නවා. අපි සමහර අයගේ නොදකපු පැති, different sides ඉගෙන ගන්නවා. ඒ අය කොයිතරම් patient ද, ඉවසිලිවන්තද, ඒ අය පොඩි inconveniences කොහොමද handle කරන්නේ, ඒ විතරක් නෙමෙයි යාළගේ personalities කොහොමද, එයාලා කනබුන දේවල් වලින් පවා අපි ඒ දේවල් තේරුම් ගන්නවා. ඉතින් මේක තමයි එකට travel කරද්දී තියෙන beauty එක. Hi, what's up? මේ වෙලාවේ නම් හොඳට මහන්සි. දවසම ඇවිදලා එහෙම ගිහිල්ලා දවසම රෙස්ට් එකක් නැතුවනේ හිටියේ. එහෙම ඇවිද්දා enjoy කරා ගොඩක්. vlog එක කරා, vlog එකට ඕනේ කරන videos, clips ගොඩක් record කරා. ඉතින් මට ටිකක් දැන් මහන්සි. ඉතින් අපි ගොඩක් වෙලා පෙට්ටි මිරිස්ස enjoy කරා. මම vlog එක ඇතුලේ ඔයගලන්ට කියනවා කොහොමද මගේ experience එක කියලා. ඇත්තටම මගේ experience එක මට 9.5 out of 10 වගේ දෙන්න පුළුවන් rate කරොත් එතන vibe එකට මම කැමතියි. ඒක මගේ personal opinion එක. ඒක වෙන කෙනෙක්ට වෙනස් වෙන්න පුළුවන්. මොකද මම ඒ තරම්ම noise එකට, ඒ කියන්නේ ഘോഷාවට, too much club music, progressive ඒ වගේ vibe එකක කෙනෙක් නෙමෙයි හින්දා, ඒක මගේ preference එක නෙමෙයි හින්දා මෙතන තිබ්බ relaxed, chilled, calm vibe එකට මම කැමති. මං හිතනවා ගොඩාක් අය යන්නේ කායි, වැලිගම අහංගම කියන එතනට තමයි ගොඩක් අය යන්නේ. ඉතින් ඒ හින්දා මෙතන ටිකක් crowd එක අඩුයි. ඒකට ඉතින් මම personally කැමතියි. මොකද එතකොට මෙතන හරි chilled, relaxed experience එකක් ගන්න පුළුවන් හින්දා. මෙතන අද Valentine's හින්දා ඒගොල්ලන්ගේ special arrangement එකක් තිබ්බ, free salsa session එකක් arrange කරලා තිබ්බ for 30 to 45 minutes වගේ. ගොඩක් couples ගොඩක් enjoy කරා. ගොඩක්ම හිටියේ foreigners-ලා. අම්මගේ vlog එකේ ඔයගලන්ට පෙන්නලා තියෙනවා. ඔයගලන් ඒක දකින්න ඇති. ඇත්තටම මේක හරිම relaxing, හරි ලස්සන experience එකක්. Valentine's වලට ඒගොල්ලන් ඒ කරපු දේ හරි වෙනස් experience එකක්. එතන හොඳ dancing community එකක් හිටියා. මං හිතන්නේ එතන
ඒගොල්ලන් නිතර ඩාන්ස් කරන අය වෙන්න ඕනේ. හොඳ ඩාන්සින් කමියුනිටි එකක් එතන ඉන්න බව මට තේරුණා. ඒගොල්ලන්ට එක ඩාන්සින් ස්ටයිල් සල්සා, ජයිබ්, බචාටා ඒ වගේ දේවල් ඩාන්ස් කරනවා මම දැක්කේ ඩාන්සින් ස්ටයිල්ස්. ඉතින් ඒක හරිම රිලැක්ස්ඩ් කාම් එක්ස්පීරියන්ස් එකක් වුණා මට. ඕනවට වඩා සද්ද බද්ද නැතුව ටිකක් චිල් එකේ රිලැක්ස් විදියට එන්ජොයි කරන්න පුළුවන් වුණා. මං කවුරුත් දැක්කේ නැහැ පූල් එකේ. මොකද මං හිතන්නේ අද වැස්ස නිසා සීතල නිසා කවුරුත් පූල් එකට බහින්න අයිඩියා එකක් තිබ්බේ නැහැ වගේම අද වැලන්ටයින්ස් ඉඳ ගොඩක් අය කපල්ස් එතන ටිකක් හරිම රොමැන්ටික් වයිබ් එකක් තමයි තිබ්බේ. ගොඩක් අය ඒගොල්ලන්ගේ පාර්ට්නර්ස්ලත් එක්ක කතා කර ටයිම් ස්පෙන්ඩ් කර හිටියා තමයි මම දැක්කේ. බීච් එකේ පූල් එකේ කවුරුත් ඉන්නවා දැක්කේ නැහැ. ඉතින් අද වැස්ස නිසා මවත් සීතල නිසා අපිත් පූල් එකටත් බැස්සේ නැහැ. බීච් එකේ චුට්ටක් ඇවිද හිටියා. අපි බලමු හෙට එක්ස්පීරියන්ස් එක කොයි වගේ වෙයිද කියලා. හෙට මං කියන්නම් අපේ ෆස්ට් ස්පොට් එක කොහෙද කියලා. අද හොඳ රෙස්ට් එකක් අරගෙන හෙට උදේම ආයෙත් හම්බ වෙමු. Bye bye. Stay tuned for day 2. මේ වීඩියෝ එකේ මේ vlog එකේ part 2 එක බලන්න ලෑස්ති වෙලා ඉන්න. day 2 එකේ තමයි මම ගොඩාක්ම කැමති තැන් වලට අපි ගියේ. මේල් තැන් වගේම ඊටත් වඩා ලස්සන තැන් කීපයක් මුගලන්ට බලා ගන්න පුළුවන්. day 2 was actually my favorite. See you very soon. Bye bye.